මං මෙහෙම කට්ටිය කියනවා අරවා පැනල් මේවා පැනල් ඉතින් මම දන්නේ නැහැ පෞද්ගලිකව මොනවද ගහන්නේ කියලා. හැබැයි මචං මම දැකපු ලංකාවේ බෙස්ම ප්ලේයර් PC අම්මට සිරි ඔන්න වගේ සෙට් එකටම සුපිරි වාසියක් අරන් ගාවා. මොකද දන්නවද මේ වීඩියෝ එකට වැටිම ලයික් ගන්න මාළේලා 3 දෙනෙකුට මම දෙනවා වීක්ලි මෙම්බර්ෂිප් 3ක්. ඉතින් කට්ටියම දැම්ම ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඔයගේ යාළුවටත් ඔයා දාපු කමෙන්ට් එකට ලයික් කරන්න කියලා වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඔන්න ES ජනියා මගේ ලයිව් එකේ 200k වැදුන සතුටට මගේ ලයිව් එකේ ඇවිල්ලා සෙල්ලම් කරා. ඉතින් මේ මල්ලිගේ GS ජනියාගේ සුපිරි වන්නස් පෝ කස්ටම් එක බලන්න තමයි හදන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම සෙට්ල් වෙන්න මේ මැච් එක නම් තන්නේ කර පිස්සුවක්. ඒ වගේ මතක් කරනවා මචං අනේ මචං පට්ට දුකයි බං. මොකද දන්නවද උඹලා බං ලයිව් එක බැලුවා වීඩියෝ බලනවා ඒ උනාට ඔය සබ්ස්ක්‍රයිබර්ස් බටන් එක ඔබන්නේ නැහැ. අඩෝ මචං ඕකත් ඔබපල්ලා බං. ඕකේ එපුවොත් තමයි මචං මට වැඩියෙන් වීඩියෝ කරන්න ඇත්තටම ඇඟට එන්නේ මචං. එතකොට ඉතින් ඔය සුදු පාට හරි කළු පාට හරි තියෙන සබ්ස්ක්‍රයිබර්ස් බටන් එක පොඩ්ඩක් ඔබලා සපෝට් එකක් දෙන්න කියලා හදවතින්ම ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම টොප් අප් කරගන්න ඕන කට්ටිය ලංකාවේ මචං විශ්වාසවන්තව සුපිරියටම টොප් අප් කරගන්න ඕන නම් ඉතින් එන්න මංගාවට. මං හැමදාම කියන්නේ මචං මගේ ස්ටෝ එක නෙවෙයි මේ ලංකාවේ තවත් ඩයමන්ඩ් ස්ටෝ තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ගෙන් টොප් අප් කරගන්න මං එපා කියන්නේ නැහැ කවදාකවත්. මොකද ඒගොල්ලොත් කීයක් හරි හම්බ කරගන්න ඕනේ. ඒ වගේම උඹලටත් මාව සෙට් නම් මාව සැටිස් නම් මාව හොඳයි කියලා හිතනවා නම් මගේ සර්විස් එක හොඳයි නම් එන්න මචං දනුකයගෙම টොප් අප් පාරක් දාගන්න. වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට හරි සෙට් වෙන කට්ටිය අපි බලමු ජනියාගේ වන්නස් පෝ මැච් එක. පයිපි 6 සෝනියා ප්ලෑස් දාන්න එපා. සුපිරියට සෙල්ලම් කරන PC ගහන්න නැති මොබයිල් කොල්ලෝ 4 දෙනෙක් විතරක් එන්න. හරිනේ? මේක අපි මේ මේක මචං වෙනම දෙයක්. හරිනේ? රකුසා ඔයාම දාන්න රික්වෙස්ට් එක. ඔයාගේ ලිස්ට් එකේ ඉන්න මන් දාන්නවා. ඔන්න සර්ප්‍රයිස් එකක්. මල්ලි මේ කවුද? ශානගෙන් ඒ ගන්න. මේ පාස්වර්ඩ් දාන්න එපා. පාස්වර්ඩ් දාන්න එපා. මං කියන ගන්න දාන්න එපා. normal password ඔන්න අද දවසේ ස්පෙෂලි දහසක් වැඩ තියාගෙන මගේ 200k ලයිව් එකට ආපු ආරාධිත අමුත්තමන්ක විශේෂ දුවගෙන ආවේ. මට දුක තියෙන්නේ හරිනම් මේ දකුණු අත පැත්තේ කොනේ මගේ જાති එකක්ම තියෙන්න ඕන චරිතයක්. අපි බලමු. ළඟදී ගේමු ඒක. බය වෙන්න එපා. ළඟදී ගේනවා. ආරාධිත අමුත්තා. හරි කට්ටිය. මල්ලි ජනියා මල්ලි ස්පෙෂලි thank you සුද්දා. අය කියන්න වචන නැහැ. මං මේ පට්ට හැපි එකේ ඉන්නේ පොඩ්ඩක් අද අවුල් නෑ. මොකද 200k වැදිලා තියෙන්නේ. එනම සතුටුයි. ඔයා ආපු එක ඊට වඩා සතුටුයි. වෙලා යනවා රකුසා. වෙලා යනවා. පොර මචං වෙනම ලෝකෙක ඉන්නේ දැන්. ජනියා අයියේ විස්කේ ගන්නකෝ. ජනියා අවුලක් නැද්ද? ඔහොම ගහමුද? මේ ශානත් මුත් ගන්නවද? නෑ ශාන ගන්න. මූ බීආර්ලා දුර ගන්නවා. හරි එලගේ බිකිනි බණ අනිත් පැත්තට. අපි යමු. ඔන්න ෆස්ට් ටයිම් තමයි අපේ ES ජනියා මගේ ලයිව් එකේ සෙල්ලම් කරන්නේ. මම මේක වීඩියෝ එකක් විදිහට අප්ලෝඩ් කරනවා අපේ YouTube channel එකේ හෙට. ඉතින් පිස්සු හැදෙන අඳ බබලෙන කස්ටම් එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. යමුද මැච් එකට එන. අද හරිවජා ආන් අරක හෙල්මට් ගලවන්න මල්ලි ඒ බුදු මල්ලි ඒ නිදුල මල්ලි හෙල්මට් ගලවන්න මේ බිකිනි හෙල්මට් ගලවන්න කියන්න කට්ටියට. ඔය කවුද මේ බිකිනි හෙල්මට් ගලවන්න කවුද? ශැකි හෙල්මට් ගලවපන් භූතයෝ. අනිත් ඔක්කොම හොඳයි. ශැකියා පිස්සු කියලා දෙන. අපි ජනියා පැත්ත බලමු මචං. මං මෙහෙම කට්ටිය කියනවා අරවා පැනල් මේවා පැනල්. ඉතින් මම දන්නේ නැහැ පෞද්ගලිකව මොනවද ගහන්නේ කියලා. හැබැයි මචං මම දැකපු ලංකාවේ බෙස්ම ප්ලේයර් PC අම්මට සිරි. හරිද? මම දැකපු ලංකාවේ බෙස්ම ප්ලේයර් ආය 6 සොටි කනවා දාන. මං හිතන්නේ PC version ගහන්න එපා. මේ දවස්වල PC version ගහන්නේ. අනියා ගැම්මට. හරි මේකෙන් පස්සේ කිව්ව එක දෙනවා සෙට් කරලා ඉන්න. නවත්තන්නේ නැහැ. එක දිගට කිව්ව එක දෙනවා. එකයි ගණන් කර බබ්බජක් 1 2
හරි පිස්වේෂන් ගහන්නේ බලමු මචං මේක නම් අමතක නොවන මැච් එකක් ඈ අමතක නොවන මැච් එකක් බලා ගන්න පුළුවන් මේ ප්‍රයිම් මේ 9x මොකද මම හෙල්මට් දාලා තියෙන ගලවපන් මට මම මේ කට වහගෙන බලන්නේ මචං මට ආය කියන්න වචන නෑ බං ඈ ඒකනේ කනවා කියන්නේ මචං ඒකනේ මල්ලි ඔය බික්නි බලන් ඉන්නවනම් ලයිව් එක බලන් ඉන්න ඕකුන් දෙන්නට හෙල්මට් එක ගලවන්න ගියාන්කො මල්ලි දැන් තමයි ජනියට නැංගිනේ අපි බලමු නැගිල්ල තමයි පටන් ගත්තේ නෑ මචං ඈ බිකිනේ හොඳයි ඔයි අඩෝ අරුගේ හෙල්මට් එක ගැලවිලා විසික්කුණා මම යකෝ යබ ඔයාලට ස්පෙෂලි ජනියගේ ප්ලේයින් බලන්න අවස්ථාවක් මගේ ලයිව් එකේ දෙන්න හිතන් හිටියේ ඒක හින්දා තමයි අපි ජනියව ගෙන්නුවේ ඉතින් අඩේ ආදරේ මල්ලි කවුද මේ ඇලොන් අනේ මන්ද බං ගිෆ්ට් ගහන සෝරි මචං ඇලොන් මල්ලි ඈ බ්‍රදර් thank you ඈ ඔන්න හිකප් බලාගෙන මල්ලි කෙලින් ගහනවා කියන්නේ ඕවට හරිනේ හිකප් කපයි කට වැහිලා ගහන ෂොට් ටිකට අඩ ඔලුවත් එක්ක කරගෙන ඔබ වැදුන්නේ මේ හයේ ෂොටි අද නෑනේ මිනි හතටවත් තරම් මාර කේස් එකනේ හයේ ෂොටිය ගත්ත නම් මං හිතනවා එනිමින්ට යන්න පාරක් නැති වෙනවා අම්මට දිරි මට හෙල්මට් ඒ මචං බික්නිෝ හෙල්මට් ගන්න අම්මේ මල්ලියේ යකෝ 200k ඩබල් වෙනවා දිනවා වගේ මට යකෝ ඊවම් triple kill last man මල්ලියේ බලලා ගහගනි සුදු මහත්තයෝ රැක පන්නනවා අඩෝ ජනියට අපි සපෝට් එකක් දෙන්න ඕනේ කොල්ලා ඔප්ටිමයිස් යට එහෙම කරගන්නවා PC ඔයාලට ඔප්ටිමයිස් එහෙම කරගන්න ඕන නම් කොල්ලට මැසේජ් එකක් දාලා වැඩේ කරගන්න පුළුවන් ඔයාලගේ ලෝ PC අනම්මනම් තියෙනවනම් සුපිරියක් කරගන්න පුළුවන් ඉතින් ජනියට කියලා හරිනේ ඔන්න මට කරන්න පුළුවන් උදව්ව ඒක තමයි අපේ ජනියා මල්ලි කියන්නේ ඇත්තටම පට්ට එහෙම මට නම් අවංකව මන් දන්නේ මට නම් කිසිම ලොකුකමක් නැහැ පට්ට චරිතයක් කෙටියෙම කිව්වොත් අපි බලමු මචං සුපිරි බැටල් එකක් දෙයි කියලා හිතනවා අපි බලමු මොකද වෙන්නේ කියලා මේ පැත්තෙන් මචං ජනියා තාම ආවේ නැහැ පොම් එකට දසුන් සානකට අන්තයි ඈ ජනියා පොම් වුණා කියන්නේ ඔව් දසුන් සානක කැලේ අපි බලමු මචං මොකද වෙන්නේ කියලා අඩෝ මං හිතන්නේ මගේ ෆස්ට් ටයිම් තමයි මගේ ලයිව් එකේ ජනියා ගහන්නේ බා අඩෝ ඊ පටන් ගන්න ඔයාලට කිව්ව වේ ටික දෙන්න දනකයි මම වැට් කරගන්න ඔය එලකිරි මගේ අයිඩියා එකක් දෙන්නම් මචං thank you ඈ හැමෝටම ආයි කියන්න වචන නැහැ එකෙන්ම බං මං දන්නේ නැහැ බං 200k වදිනකම් බා මචං ෂොට් ටික බලෙමු ෂොට් ටික ජනියා බල්ලා ගහමු ඈ කලබල වෙන්න එපා කලින් ඔයාගේ සුපුරුදු රිත්මයට මෙන්න අපිට හොඳ මැච් එකක එක්ස්පීරියන්ස් හරියටම හරි කියලා කට ඊ ඇලෝන් මල්ලි ඇලෝන් ප්‍රොඩක්ෂන් වර්සස් 300ක් අම්මට උඩු එකෙන්ම ආදරේ මචං thank you මල්ලිය අද මගේ ලයිව් එකේ තනිකර බීසනයක් කරා කොල්ලෝ ටික මේ මට බලන්න බෑ ඕයි නිදුල ඉන්නේ නිදුල අඩු ඕ නිදුල තමයි බීසනේ මචං අඩ ඔලුව බලමු කොරේ මතාලක් මට සීරි මගේ මල්ලි ඒ ඔන්න ඔය පොර තමයි කේස් එක නිදුල තමයි කේස් එක ජනියා හැමතිස්සෙම මේ උනේ නිදුලගේ කට්ටි ජනියට පැනල් කියනවා ඉතින් මමවත් රකුස ඔබට කියන්න පුළුවන් පැනල් කියලා
පැනල් නම් බම් මේ පොර එදා පටන්ම ගහනවා මචං. මගේ මතේ මම කියන්නේ. ඔන්න මගේ මතේ මම කියන්නේ. හරිද? මගේ මතේ. මං දන්නේ අනික් කට්ටිය කොහොමද කියලා. මම නම් ජනියා පැනල් කියලා විශ්වාස කරන්නේ නෑ මචං. ඒකට හේතුව ජනියා ඉතින් 2018 ඉඳන් විතර නම් ගහනවනේ බම් මේ විදියටම. උගේ වෙනසක් නෑනේ මචං. එහෙනම් බම් පොර මේ බෑන්ඩ් එක මු බෑන්ඩේජ් ටැන් වල ගසුත් පැලවෙලා බා. මට තේරෙන දේ අනුව අපි බලමු මචං හොඳ මැච් එකක් ඈ. තාම ෆෝම් එකට ආවේ නෑ රියල් ෆෝම් එකට. නැත්තම් ඔච්චර වෙලාවක් යන්නේ නෑ මැච් එක. අඩේ මේ වෝල් ස්පීඩ් එක බලහන්කො මචං මේ PC version එකේ. PC version එකේ මෙහෙම වෝල් ස්පීඩ් එක ගන්න අමාරුයි බා. ෂොට් එක 99 මිස් උනේ. මේ කාගේරේ බබෙක් වි කටහඬක් ඇහෙනවා. අම්මා මොකද හිතන්නේ ES ජනියාගේ ප්ලේයින් ගැන ඔයාලා? කැරකෙනවා බං ඔළුවත් එක්ක කැරකෙනවා. ඇවනේ එළුව. අනිත් අයසටිය බීම. අනේ දනුගායේ ඇඩ් කරගන්න ප්ලීස් ඇඩ් කරගන්න එලකිරි. හරි. දැන් ඉවරයි මචං. දැන් ඉවරයි. දැන් ඉවරයි. 3-3 මැච් එක අපි බලමු මොකද වෙන්නේ කියලා. සුපිරි බැටල් එකක් දෙනවා මචං. අයියා ඉතින් පහරවල් ටික නම් මචං අම්මට සිරි වෙන පහරවල් ටිකක් වදින්නේ. එහා පැත්තත් අම්මට සිරි මචං මම කිව්වේ බං. අඩේ මේ කවුද UMP කරන්නේ බං? අපෝ පිස්සෙක් නෙමනේ. මචං ආයෙ කිව්ව එක පටන් ගන්නවා. ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා. හැමදාම හවස ලයිව් එකට සෙට් වෙන්න. පුළුවන් විදියට ගිෆ්ට් දෙන්න බෑ. ලයිව් එකේ අවසානයේ හරි මැදදී හරි පුළුවන් විදියට කිව්ව එකක් දීලා තමයි හැමදාම යන්නේ. අපි බලමු 4-3යි. බලමු මොකද වෙන්නේ කියලා. ළඟ වණයිද මේකෙත්? අර වෝල් එක ඇතුලේ අරින්නේ දානවා. මචං ඉන්නේ. බං අනේ අම්මේ මං දබා කොහොමද මම වදින්නේ? බඩුවාරක් ගහන්න ගියා. බඩුවාරක් ගහන්න කියවලු. මේ මචං ඇත්තටම මචං අර ඒක බම් වෙනම එක්ස්පීරියන්ස් එක. මගේ ෆස්ට් ටයිම් මචං මගේ ලයිව් එකේ ජනියා ගහන්නේ. මට ඒක වෙනම අත්දැකීමක් බං. මම දැකලා නෑ මෙහෙම ගහන වගේ හිල්ලක් බං. අඩෝ 6 සොටි පාරවල් ටික දැක්කනේ මචං. හරියට අපේ මේ චෑන ගහනවා වගේ බං. මචං එන්ජොයි කරපන්. වෙනක අම්මේ දෙකයි. අමාරු පාරේ එක්කෙනෙක් ඉවරයි. පොඩි එකා දැන් බිකිනේ විතරයි. මල්ලි ඔයා හීල් වල හිටියොත් මොකද මට හිතෙන්නේ අපේ ජනියා බ්‍රදර්. ඔයා හීල් වල හිටියොත් මට මොන හීල්ද මචං කියලා ගහනවද කොහෙද? මම බැනපෙන ගහනවා පොරයා. මොකද අන්න ජනියා එන ආදල් මචං PR එකම ගහනකොට බලමු. ස්කෝඩ් පිටින් ඩවුන් කරන්න බා. Double kill. අඩු ඔත් එක මගේ මල්ලියේ තොරහිම් බලයි. දෙයක් නෑ. ඉතින් වෙල් ප්ලේට් කියලා තමයි කියන්නේ මචං. සුපිරි බැටල් එකක් දෙනවා. මේ මල්ලි පොඩි මල්ලි බුදු මල්ලි මගේ මල්ලි රත්තරම් මල්ලි. මං ගෙදර ඉන්න කට්ටියට බනින්නේ නෑ සාමාන්‍යයෙන්. උඹට ඔබ මගෙන් බැනුම් අහගන්න යකෝ ටැග්ද බම්බට. ඌ නම් මහත් හනි කර අමු ට්‍රැක් කාරයෙක් මචං. අපි බලමු මොකද වෙන්නේ කියලා. හොඳ මැච් එකක් දෙනවා ඉතින්. සුපිරි මැච් එකක් දෙනවා. අපි බලමු මේ නිදුලගෙන් තමයි හැබැයි පොඩ්ඩක් අමාරු කේස් එක තියෙන්නේ. නිදුලගේ කේස් එක අම්මේ පුතේ. ඔළුව කෑව නේද? ඒක ස්පීඩ් එක ගන්නක මාරුනේ. ඒකනේ බං. අතෝ මෙහෙම ගහන්න පුළුවන්ද බං? යක්ක පුතෙක්නේ තනි කර.
අන්න අර බුලට් එක අර පිස්සයි ඉන්නේ මචං අර අඩෝ අම්මෝ නිදුල පහන්නේ මම හැමදාම කියන්නේ ඔයාලට මං අවස්ථාව දීලා තියෙන ලයිව් බලාගෙන ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ආය කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට බනින්නේවත් අනම්මනම් ඒව නැහැ. බල වරෙල්ල මචං බලත් එන්නේ ආතල්ලයක් ගන්න ලයිව් එකට. ආතල් එකක් අපි ගමු. හරි මේ පැත්තෙන් බලමු මචං. අම්මට සිරි හරි අමාරු කාර්යය ඩවුන් දෙකයිද? අඩෝ ෂොට් එක මිස් වුණා බා. බිකිනිගේ මහනවා මන් දන්නව දැන් දාලා. බිකිනි තින චුට්ට අමාරු බිකිනියත් එකක් ඕ බිකිනියත් එක්කත් පොඩි එකක් තියෙනවා. වන්න ස්කෝප් ගහන දෙන්නෙක් ඉන්නවා. හරි පොඩි උළුව. අරුගේ ඔළුව නෑ. මෙන්න මේ බුලට් එක පිස්සු කෙල්ල බුලට් එක බා. කෙන්නු නැති එකක් බං කෙටියෙන්ම කිව්වා. ඔව් යකෝ අම්මේ දැන් හරි බුවා ඇරව ගන්න හදන්නේ මචං ඈ බුවා ඇරව ගන්න හදන්නේ බලමු 5යි අඩෝ දවස් දෙකකින් ලොක් ගලා මෙහෙම ගහනවා කියන්නේ මචං අම්මේ මගේ අම්මේ මට තේරෙන්නේ නැහැ මල්ලි ඈ ලාස්ට් මෑන් බික්නි විතරයි ඉතුරුලා තියෙන්නේ අම්මට උඩු අඩේ ඇලෝන් ප්‍රොඩක්ෂන් අඩේ thank you බොස ආදරේ මචං ඈ මොනවත් දන්නේ නැහැ ගිෆ්ට් ගොඩක් ගහනවා මල්ලි ආදරේ මචං දෙන සපෝට් එකට ජනි thank you දෙන්නටම ඇලෝන් මල්ලි ස්පෙෂලි thank you මං ලයිව් එක ඉවරලා හරි ඔයාලට කමෙන්ට් එකක් දාලා හරි thank you කරනවා ආදරේ මචං මේ සපෝට් එකට ජනිය ගහන්නේ ඕල් බක් නැති එකක්ද ඕනේ බන් දැන් ෆීමේල් බක් නම් ඉතින් අරුට බික්නියට වදින්න විදියක් නෑ නේ බා ඔලු විතරනේ බිකිනිගේ එන ෆීමේල් පිස්සයක් ගන්න ඕනේ අම්මේ මිස් වුණා හැබැයි නෑ ජනියා කෑ කොහෙවත් යන ෂොට් එකක් බං ඒක අපරාධේ බං ඉස්පුවනම් ඒකයි හරි thank you මචං අපේ ආදරය කරන කොල්ලෝ ටික ඔක්කොටම ඉතින් කියන්න වචන නෑ මම බලාපොරොත්තු වෙනවා ජනියාගේ වින් එකක් බලලා ගහමු මල්ලි මේක උපරිම බලලා ගහමු ලාස්ට් මැච් එක 6ට 6යි මං හිතනවා මේක වින් එකක් අපේ ජනියා ගහයි කියලා කියන්න දෙයක් නෑ කියපයින් අයියේ එන්නම් කිව්ව කස්ටම් එකට මාරම රෙස්පෙක්ට් චරිතයක් මේ බැච් එක හම්බෙන්න ඕන චරිතයක් ATM කිව්වොත් හරිද මේ බැච් එක හම්බෙන්න ඕන චරිතයක් අපි බලමු ඉතින් අපි බලමු හොඳ බැටල් එකක් දෙනවා ලාස්ට් මැච් එක මල්ලි ගොඩ දාගනින් ඕක කොහොම හරි බං මේ මූවමන්ට් එක බලපන් අම්මේ ඔළුව ඔය මැච් එක බලලා ගහමු ජනියා ඕක බලලා ගහමු ලාස්ට් මැච් එක කොල්ලෝ අර කොහෙන් එනවද දන්නේ නැහැ බං අමාරු කාර්ය දෙන්න ඉන්නේ 1-4 ගහන දෙන්න ඉන්නේ මල්ලි බල්ලා ගහපුවා 1-4 ගහන දෙන්න ඉන්නේ දෙන්නම 1-4 ගහන දෙන්නේ පම්මට හවුටු කෑවනේ ඔළුවයි වික්‍රි තොළු ඉවරයි හරි බල අයි කිව්ව එක අඩ පට්ටවයි කිව්ව එක බල අන්තිම මෑන් ගෙන්නම් කන්න එපා ජනියා ඉවරයි අන්තිම තප්පරේ කෑවා නේද බං ඔළුව අඩ ලිද්දිලා පොණ්ඩේ කැටිලා අමාරුයි දැන් වයසයි නේද මචං මේ ජනියා මේ අහනකෝ දැන් දවස් දෙකක් ලොක් වෙන්න නැතුව ඔහම ගැහුවා නම් බං මේ එක දිගට ගග හිටිය මුන්ට දුවන්න පාරක් නැති වෙනවනේ